ආයුබෝවන් හැම දිනාටම අවශ්‍ය බොහෝ වෙන්න හේතු වෙන කාරණයක් පිළිබඳව කියන්නයි යන්නේ. මම ඉන්නේ පිටිපන උත්තරාරාම විහාරස්ථාන භූමියේ. පිටිපන උත්තරාරාම විහාරස්ථානයේ එදා මෙදා තුර ආගමික වැඩ කටයුතු වලට මේ වෙනකොට ජාත්‍යන්තර විශේෂ චින්තන වැඩසටහනකුත් ඒ වගේම ධර්මයේ පිළිබඳව ඉගෙන ගන්න දහම් පාසල් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන ධර්මායතනයක් විදිහටත් වැඩ කටයුතු බොහොමයක් සිදු වෙනවා. පිටිපන ශ්‍රී උත්තරාරාම විහාරස්ථානයේ උත්තර ධම්ම දහම් පාසල ආරම්භ කරලා අදට වසර 10ක්. දස වසරක් පිරීම නිමිත්තෙන් ඔවුන් විශේෂ වැඩපිළිවෙලක් සංවිධානය කරගෙන තිබෙනවා. විශ්ව චින්තනය ජාත්‍යන්තර සංවිධානයත් සමග එකතු වෙලා. ඒ වගේම මුතුහර සහ දහම් පාසලට සම්බන්ධ අනිකුත් ආයතන බොහෝමයක් ඒ සඳහා එකතු වෙලා තියෙනවා. ඉතින් ඔයාට ඒ පිළිබඳව තොරතුරු කියන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. අද දිනේදී ආවොත් ඔයාට විශේෂ වැඩසටහන් කිහිපයකටම සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අපිට මේ පසුපසින් පේනවා විෂන් කෙයා ආයතනය. විෂන් කෙයා ආයතනය ඔබට ජංගම අක්ෂිසායනයක් පැවැත්වීම සඳහා සියලු කටයුතු අද දිනේදී සංවිධානය කරලා තිබෙනවා. ඔයගේ ඇස් පිළිබඳ පරීක්ෂාවක් කර ගැනීමට අවශ්‍ය නම් ඔබට ගැටලුවක් තිබෙනවා නම් පෙනීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් හෝමාගම විෂන් කෙයා ආයතනය අද දිනේදී සූදානම් වෙලා තියෙනවා. ඔබට ඔබගේ ඇස් පරීක්ෂා කරලා ජංගම අක්ෂිසායනයක් තුලින් ඇස් පරීක්ෂා කරලා ඔබට අවස්ථාව ලබා දෙන අපි තවත් මොන වැඩසටහනක්ද සිද්ධ වෙන්නේ කියලා ගිහිල්ලාම බලමු. කලින් මතක් කරා වගේ හෝමගම විෂන්කේ ආයතනයේ ඔබට ජංගම අක්ෂිසායනයක් පවත්වනවා. පිටිපන උත්තරාරාම විහාරස්ථාන භූමියේදී ඉතින් අපි ගිහිල්ලා බලමු මේ අක්ෂිසායනය කොහොමද පැවැත්වෙන්නේ කියලා. ඔබටත් අද දිනේදී ඒ කියන්නේ අද සෙනසුරාදා දවස 15 වෙනිදා ඔබට ආවොත් පුළුවන්කම තිබෙනවා මේ අක්ෂිසායනයට සම්බන්ධ වෙලා ඔබගේ තිබෙන ඇස් පිළිබඳ පරීක්ෂාවක් සිදු කරගන්න. මේ තියෙන්නේ ඉතාමත්ම නවීන ක්‍රමවේදයන් ඔස්සේ ඔබට පුළුවන් ඔබගේ ඇස් දෙක පරීක්ෂාවට ලක් කරගන්න. ඒ අනුව ඔබට අවශ්‍ය කණ්ණාඩිය පිළිබඳව ඒ වගේම කුමන වෛද්‍ය උපදේශයක්ද කියන එක පිළිබඳව දැනගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ වන විටත් පිටපොළ උත්තරාරාම විහාරස්ථානයේ පැමිණිච්ච බොහෝ පිරිසක් ඒ සඳහා සම්බන්ධ වන ආකාරය තමයි අපිට දකින්නට තිබෙන්නේ. ඉතින් අද 15 වෙනිදා සෙනසුරාදා ගෙදර ඉන්නවා නම් එන්න ඇවිත් බලන්න තමන්ගේ ඇස් දෙක වගේ පරිස්සම් කරගන්න ඕනි. ඒක නිසා අද දිනේදී උත්තරාරාම විහාරස්ථානයට ආවොත් ඔබගේ ඇස් පරීක්ෂාවක් සිදු කර ගැනීමට පුළුවන්කම තිබෙනවා. මේ හැම එකක්ම පිටිපන උත්තර ධම්ම දහම් පාසලේ දසවස් පූර්ණය නිමිති කරගෙනයි පැවැත්වෙන්නේ. අපි තවත් බලමු ඔවුන් මොනවද සංවිධානය කරලා තිබෙන්නේ කියලා. උත්තර ධම්ම දහම් පාසලේ දසවස් පූර්ණය නිමිත්තෙන් අක්ෂිසායනයක් පැවැත්වෙනවා. ඒ වගේම මහා ලේදන් දීමේ කඳවුරක් පැවැත්වෙනවා. මේ සඳහා කටයුතු සංවිධානය වෙලා තිබෙන ආකාරය විශේෂයෙන්ම මතක් කරන්න විශ්ව චින්තනීය ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය මේ වෙන විට ඒ සඳහා විශේෂ මාධ්‍ය අනුග්‍රහය සහ සහයෝගය දක්වන ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මුතුහර ළමා සමාජය, ඒ වගේම යෞවන සමාජ මේ ආදී දහම් පාසල හා සම්බන්ධ බොහෝ ආයතන ඒ සඳහා ඉතාමත්ම සුවිශේෂී සහයෝගයක් දක්වනවා. අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. ඔබට උත්තර ධම්ම දහම් පාසලට ආව කම්පියුටර් විශේෂයෙන්ම ලියාපදිංචි වීම, ඒ වගේම ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීම, ඒ වගේම විශ්ව චින්තනයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ පිළිබඳව තොරතුරු දැන ගැනීම සහ ඒ හා සමග සම්බන්ධ වීම පිළිබඳව විශේෂ කාරණා ඔබට දැනගැනීමට ඉතින් මේ ඔබට පේන්නේ ලේදන් වීම සඳහා අවශ්‍ය කරන වටපිටාව සකස් වෙලා තිබෙනවා. ඒ වගේම අර පෙරදරේ අපිට තේරෙනවා තමන්ගේ අක්ෂි දන් දීමට නැත්නම් ඇස් දන් දීමේ කාර්ය සඳහා අවශ්‍ය කරන වැඩ කටයුතු සංවිධානය වෙලා තිබෙනවා. ඒ වගේම ලේදන් දීම සඳහා බොහෝ පිරිසක් මේ වෙන විටත් අපිත් එක්ක එකතු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම හෝමගම රෝහලට අවශ්‍ය කරන ලේ ප්‍රදානය නැත්නම් රුධිර ප්‍රදානය තමයි අද දිනේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද 15 වෙනිදා නිවාඩු දවස සෙනසුරාදා දහම් පාසලට දසවසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තමයි මේ කටයුතු සියල්ලක්ම සංවිධානය වෙලා තිබෙන්නේ. ඔයාගේ ඇස් දෙක පරීක්ෂා කරගන්න පුළුවන්. ලේ ටිකක් දන් දෙන්න පුළුවන්. ඔබගේ අවයව දන් දීමේ විශේෂ වැඩ කටයුත්තක් අද දිනේදී මෙතන සිද්ධ වෙනවා. ඒ සඳහා ඔබට ලියාපදිංචි වීමේ ක්‍රියාවක් තිබෙනවා. ඒ වගේම දුෂ්කර දරුවන්ට දුෂ්කර අධ්‍යාපනය ලබන දරුවන්ට පොත්පත් ප්‍රදානය කිරීම අද දිනේදී සිදු කිරීමයි කටයුතු සංවිධානය කරගෙන තිබෙන්නේ. ඉතින් අපි ආරාධනා කර සිටිනවා. විශේෂ කටයුත්තක් සිදු වෙනවා. දහම් පාසල වෙනුවෙන් උත්තර ධම්ම දහම් පාසල මේ වෙනකොට බොහෝ ළමුන් පිරිසකට අධ්‍යාපනය ලබා දෙන සුවිශේෂී දහම් මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂ ප්‍රතිඵල, තරග ඉසව් වලින් ප්‍රතිඵල, ඒ වගේම අධ්‍යාපනික විභාග වලින් ප්‍රතිඵල මේ ආදී බොහෝ දෙයක් ඔබට විශේෂයෙන් ලබා දෙන ආයතනයක් බවට පත් වෙලා තිබෙනවා. අපි ආරාධනා කරනවා මේ වැඩ කටයුතු සඳහා සහභාගී වෙන්න. ඔබට ලොකු ජාත්‍යන්තර සේවයක්, ඒ වගේම ජාතික සේවයක්, ඒ වගේම සමාජ සත්කාරයක් කර ගැනීමට අද අවස්ථාව තිබෙනවා. තැන මතක තබා ගන්න පිටිපන උත්තරාරාම විහාරස්ථානය.